රජයේ කඩේ විභාගවල නිතරම අහන ප්‍රශ්නයක් තමයි විගණන පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධව අහන පැනේ. එතෙන්දී අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විගණන පරීක්ෂණ ක්‍රියාවලිය පැහැදිලි කරන්න. ඒ වගේම විගණකාධිපතිවරයාගේ කාර්යභාරය කුමක්ද කියන එක පැහැදිලි කරන්න. මෙතෙන්දී පිළිතුරු විදියට ලියද්දී අපි විගණන පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක මුලින්ම ලියන්න ඕන. වාර්ෂික අයවැය ලේඛනය මගින් පාර්ලිමේන්තුවෙන් සම්මත වී භාණ්ඩාගාරය විසින් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල කාර්යභාරය සඳහා වියදම් කිරීමට බෙදාහරින මුදල් ප්‍රධාන ගණන් දීමේ සහ ගණන් දීමේ නිලධාරීන්ගේ පාලනය සහ අධීක්ෂණය යටතේ වියදම් කරනු ලැබේ. අයවැය ලේඛනය සම්මත කරමින් පාර්ලිමේන්තුව අපේක්ෂා කළ අරමුණු ඉටු කිරීම සඳහා එම මුදල් වියදම් කළ බවටත් වංචා දූෂණ ආක්‍රමිකතා සිදු වී නැති බවටත් සෑහීමට පත්වීම සඳහා රාජ්‍ය විගණන ක්‍රම ක්‍රියාත්මක කරයි. මේ කොටස් දෙකකින් සමන්විතය. 1. අභ්‍යන්තර විගණනය 2. පොදු විගණනය. අපි ඉන්පසුව පැහැදිලි කළ යුතුයි මේ අභ්‍යන්තර විගණනය සහ පොදු විගණනය කියන්නේ මොකක්ද කියලා. ඉතින්දී අපි බලමු අභ්‍යන්තර විගණනය කියන්නේ මොකක්ද කියලා. ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා යටතේ පවතින දෙපාර්තමේන්තු ආයතනවල ආදායම් වියදම් ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පිහිටුවා ගන්නා ඒකකයකි. ගණකාධිකාරී වරයෙකු යටතේ මෙය ක්‍රියාත්මක වේ. ඔහු කෙලින්ම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට වගකිය යුතුය. පරීක්ෂණ නිලධාරීන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා යටතේ පවතින ආයතනවල සේවය කරන ගිණුම් කටයුතු පිළිබඳ මනා පුහුණුවක් පළපුරුද්දක් ඇති නිලධාරීන් අතරින් තෝරා ගනී. එක් අයෙකුට වැඩි කණ්ඩායම් වශයෙන් ආයතනවලට ගොස් ගිණුම් කටයුතු පරීක්ෂා කරයි. ඔවුන් විසින් පරීක්ෂා කරන ගිණුම් කටයුතු මේ විදිහට පෙළගස්වන්න පුළුවන්. වියදම් දැරීමේදී નિયમિત ප්‍රතිපාදන නොඉක්මවීම. කාලීනව ආදායම් රැස් කර ගිණුම්ගත කිරීම. වියදම් දැරීමේදී අරපිරිමැස්ම. වැරදි ගෙවීම සහ වැඩිපුර ගෙවීම. සම්පත් අපතේ යාම සහ අනවශ්‍ය සම්පත් ගොඩගසා ගැනීම. අනුමත සේවක සංඛ්‍යා ඉක්මවා සේවකයන් බඳවා ගැනීම නිසා කරන අතිරික්ත ගෙවීම. කාලීන ඉලක්ක සපුරා ගැනීමට මුදල් වියදම් නොකරන අනවශ්‍ය ඉතිරි කිරීම. ඵලදායී වූ ව්‍යාපෘති සඳහා වැය වූ මුදල්. වෙනත් මූල්‍ය අක්‍රමිකතා. ඉහත පරිදි ඒ ආයතනවල මූල්‍ය විනය නිසි පරිදි පවත්වාගෙන යන බවට සෑහීමට පත්වීම සහ මූල්‍ය විනය බිඳවැටීම් ගණන් දීමේ නිලධාරියාට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට වාර්තා කිරීම අභ්‍යන්තර විගණන ඒකකයේ කාර්යභාරය වේ. අපි ඉන්පසු විමසමු පොදු විගණනය කියන්නේ මොකක්ද කියන එක. රජයේ විගණකාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වේ. ආණ්ඩුවේ ඕනෑම ආයතනයකට ඇතුළු වී එම ආයතනයේ ගිණුම් සහ වෙනත් ඕනෑම කාර්යයක් පරීක්ෂා කිරීමට මෙම විගණකවරුන්ට බලය තිබේ. ආණ්ඩුවේ ආදායම් රැස් කිරීම සහ මුදල් වියදම් කිරීම පිළිබඳ වාර්ෂික අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව මහා භාණ්ඩාගාරය මගින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට සහ ගණන් දීමේ නිලධාරීන්ට වෙන් කරන මුදල් ප්‍රතිපාදන පාර්ලිමේන්තුව අපේක්ෂා කළ ආකාරයට වියදම් කර ඇතිදැයි පරීක්ෂා කර එම විස්තර නැවත පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ආණ්ඩුවේ විගණකාධිපතිවරයාගේ මූලික වගකීමයි. අපි ඉන්පසු බලමු විගණකාධිපතිවරයාගේ කාර්යභාරය මොකක්ද කියන එක. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 153 වෙනි වගන්තිය අනුව විගණකාධිපතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. එම තනතුර කිසිම අමාත්‍යාංශයකට යටත් නොවේ. විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම එහි අරමුණයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වෙනි වගන්තිය යටතේ ඔහුගේ කාර්යභාරය නියම කර ඇත. පාර්ලිමේන්තුවෙන් අනුමත කරන මුදල් වියදම් කළ ආකාරය විමසා බැලීමට පාර්ලිමේන්තුවට තිබෙන අයිතිය පාර්ලිමේන්තුව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ විගණකාධිපතිවරයාය. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පළාත් පාලන ආයතනවල ගිණුම් විගණනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 එක වගන්තිය යටතේ විගණකාධිපතිවරයාට පැවරී ඇත. විගණකාධිපතිවරයාට හෝ ඔහුගේ බලය පිට ඕනෑම නිලධාරියෙකුට රජයේ කාර්යාලවල
ගිණුම් පරීක්ෂා කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය යටතේ පහත සඳහන් බලය පැවරී ඇත. සියලුම පොත්පත් වාර්ෂික වාර්තා හෝ ඕනෑම ලේඛනයක් ලබා ගැනීම සහ පරීක්ෂා කිරීම. රජයේ කාර්යාල, ගබඩා, දේපොළවලට ඇතුළු වීම. පරීක්ෂා කිරීමට අවශ්‍ය ලේඛන, තොරතුරු සහ පැහැදිලි කිරීම ලබා ගැනීම. ගණන් දීමේ නිලධාරීන්, ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් පහත සඳහන් මූල්‍ය ප්‍රකාශ විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. විසර්ජන ගිණුම්, ආදායම් ගිණුම්, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්, වෙනත් අත්තිකාරම් ගිණුම්, විවිධාර මුදල්, විදේශාධාර ව්‍යාපෘති ගිණුම්, තැන්පතු ප්‍රකාශන, ඉල්ලා සිටින වෙනත් ප්‍රකාශන, මාස්පතා අඛණ්ඩ විගණනයක් පවත්වාගෙන යාමට විගණකාධිපති යටතේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොසිටින බැවින් වර්ෂයට කීප වතාවක් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරයි. පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමේ නියෝජ්‍ය විගණකාධිපති කාර්යාලද පවත්වාගෙන යයි. විගණකාධිපතිගේ කටයුතු පිළිබඳ වාර්තා ඉල්ලා සිටින විටකද අනිවාර්යෙන් වාර්ෂිකවද පාර්ලිමේන්තුව හමුවේ වාර්තා තැබිය යුතුයි. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි විගණන ක්‍රියාවලිය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණොත් ඒ සම්බන්ධව පිළිතුරු ලියන්න ඕන. මේ වීඩියෝ එකේ ඔබට ඉදිරිපත් කළ මේ කරුණු සියල්ල සංක්ෂිප්ත කරලා ඔබේ පිළිතුර ලියන්න ඕන. ඊට තමයි සාමාන්‍ය ලකුණු 10ක් හම්බ වෙන ප්‍රශ්නයක නම් ලකුණු 10ම ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ පිළිබඳව පිළිවෙලකට මේ විස්තර ටික ලියන්න ඕන.